ඔයා හැමදාම චිකන් කන කෙනෙක්ද? එහෙනම් මේ දේ අහන්න. ඔයා හැමදාම කුකුළු මස් කනකොට ඔයාගේ ශරීරයේ ඇතුළාන්තයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. චිකන් ඔයාගේ බඩට ගියාම ඒක බිරවන්න සාමාන්‍ය බත් වලට වඩා වැඩි වෙලාවක් යනවා. මේ නිසා චිකන් වල තියෙන ප්‍රෝටීන් දිරවන්න ඔයාගේ බඩේ ඇසිඩ් මට්ටම වෙනදාට වඩා ගොඩක් ඉහළ යනවා. මේ නිසා බඩේ බරගතියක් සහ වැඩි වෙලාවක් බඩ පිරී පවතින බවක් ඔයාට දැනෙන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ මෙතනයි. චිකන් වැඩිපුර කනකොට ඒකෙන් පිටවන ඇමයිනෝ ඇසිඩ් නිසා ඔයාගේ අක්මාවට සහ වකුගඩු වලට වෙනදාට වඩා දෙගුණයක වැඩි කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් නයිට්‍රජන් අපද්‍රව්‍ය පිරීමට වකුගඩු වලට ලොකු වෙහෙසක් දරන්න වෙනවා. චිකන් මස් පිඬු ගොඩනැගීමට උදව් වුණත් ඕනෑවට වඩා ආහාරයට ගැනීම ඔයාට ශරීරයේ ඉන්ද්‍රියන්ට ලොකු පීඩනයක්. ඒ නිසා සමබරව ආහාර ගන්න එක තමයි වැදගත්ම දේ. නිරෝගී ජීවිතයක් ගත කරන්න ඔයාත් අදම මේ ගැන සැලකිලිමත් වෙන්න. මේ වීඩියෝ එක ඔයාගේ හැම යාළුවෙක්ටම ෂෙයා කරන්න. තවත් මේ වගේ වැදගත් සෞඛ්‍ය රහස් දැනගන්න අදම අපිව ෆලෝ කරන්න.